සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වොලකෝ ඇප් එකකින් කොහොමද සුපිරි කවර් සෝන් එකක් හදාගන්න කියලා. ඉතින් මේ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඊට හැපැත්තේ bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් මේකට අනිවාර්යයෙන්ම Google Play Store එකකින් වොලකෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඕනේ. ඉතින් වොලකෝ ඇප් එක කියන්නේ සුපිරි කවර් සෝන් හදන්න පුළුවන් ඇප් එකක්. ඉතින් වොලකෝ ඇප් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා චුට්ටක් ඉන්න ඕනේ. ඒ ඉන්නකොට ඔයාලට පුළුවන් මේකේ ඉතිරි ෆීචර්ස් ටික බලා ගන්න. දැන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකුත් එනවා. ඊට පස්සේ ඒක උඩින් කට් කරන්න තියෙන්නේ. කතරයක් තියෙනවා. ඒකෙන් කට් කරලා දාන්න ඕනේ. ඇප් එක ඕපන් වුණාට පස්සේ අපි මෙතන ප්ලස් ලකුණ ඔබලා ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන වීඩියෝද ඔඩියෝද ඒ කියන ඒවා අපි තෝරගන්න ඕනේ. වීඩියෝ එක ඔන් කරාට පස්සේ ඔයාට සින්දුව වීඩියෝ එක විදිහට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙතන ඇඩ් කියන බටන් එක ඔබලා අපිට පුළුවන් සින්දුවක් ඇඩ් කරගන්න. වොලකෝ එකේ තියෙන සින්දුව ඇඩ් කරගන්න පුළුවන්. පළවෙනි එකෙන් වොලකෝ බීට්ස් කියන එකෙන් බ්‍රවුස් කියන එකෙන් අපේ ගැලරි තියෙන සින්දුවක් මේක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි සෝන් එක ඇඩ් කරලා බලමු. මම ඇඩ් කරගන්නවා මෙන්න මේ සින්දුව. මේක ඊළඟ පොඩි වෙලාවක් යනවා මේක ඇඩ් වෙන්න. දැන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මේකේ වොලියුම් එක බැලන්ස් එක ඒ ටික හදා ගන්න ඕනේ. සාමාන්‍ය වොලියුම් එකක් තියලා දැන් අපිට මෙතන මෙන්න මේ FX කියන එක ගත්තට පස්සේ ඒ FX එකෙන් අපිට හදා ගන්න පුළුවන් සම්පූර්ණම මේ FX quality auto tune ඒක තමයි මෙන්න මේ පළවෙනි එකෙන් තියෙන්නේ. ඉතින් auto tune app එක ඔම on කරාට පස්සේ auto tune වෙනවා. මම හිතනවා auto tune එක නම් සාර්ථක නැහැ. මම බොහෝ විට දාන්නේ නැහැ auto tune. ඒ කියන්නේ වැඩක් නැහැ. voice එක නිකන් අමුතු මේකට එනවා. auto tune නැතුව ගන්න ඕන තමයි ගොඩක්ම හොඳ. ඊළඟට compressor. අපි compressor එක පැත්තට ගියාට පස්සේ compressor එකෙන් අපිට බලා ගන්න පුළුවන්. compressor එක කොහොම on කරාම compressor එකේ තියෙනවා trap, pop, moderate, parallel compression, blasted කියලා තියෙනවා. ඉතින් මේ වගේ වෙනස් කරලා අපිට sound හදා ගන්න පුළුවන්. ඊළඟට අපි equalizer එකට ගියාට පස්සේ මේකේ equalizer අපිට පෙන්වනවා mid range එක, ඊට පස්සේ brightness, low and high boost. මේකේ ගොඩක්ම දාන්න ඕනේ මෙන්න මේ vocal clarity කියන එක තමයි අපි use කරන්න ඕනේ. මොකද voice එක හොඳ quality එකට ගන්න පුළුවන් අන්න ඒ වගේ එකක් දාපුවම. ඊට පස්සේ echo ගැන අපි ගත්තම echo එක right to left ඒ කියන්නේ දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට ගලාගෙන යන විදිහට අපිට හදා ගන්න පුළුවන් sound එක. ඊට පස්සේ 8 note bounce ඒ කියන්නේ අටපාරක් බම්ප් වෙලා එන විදිහට හදා ගන්න පුළුවන්. මේ එක සිස්ටම් තියෙනවා. ඉතින් ඒ සිස්ටම් වලට ඔයාලට දදා ඔයාගේ වොයිස් එකට ගැලපෙන විදිය සර්ච් කරගන්න පුළුවන්. ඊළඟට රිවර්බ් කියන්නේ දෝංකාරය ඔයාලට හදා ගන්න පුළුවන්. ස්ටීරියෝ, large hole, small hole, long and narrow ඒ විදිහට ඒවා දාලා ඔයාලට හදාගත හැකියි. දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද සින්දුවක් රෙකෝඩ් කරලා කොයි වගේ විදිහටද එන්නේ කියලා. ඔයා දැන් ඔක්කොම ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේ මැද තියෙන රෙකෝඩින් බටන් එක ඔබන්න. ඒ රෙකෝඩින් බටන් එක ඔබ්බුවාම ඔය විදිහට රෙකෝඩ් වෙනවා සින්දුව. ඉතින් මෙහෙම රෙකෝඩ් වුණාට පස්සේ ඔයාගේ සින්දුව ඔටෝ නවතිනවා ඔයා කියලා අවසන් වුණාට පස්සේ එහෙම නැත්නම් ඔයාලට මගදී නවත්තන්න ඕන නම් ආපහු මේක එබුවට පස්සේ ඔහම කොටසක් යනවා. ඊට පස්සේ මේක ඔන්න ඔය විදිහට එතනින් එහාට ඔයා කන්ටිනියු දුන්නට පස්සේ මේක ෆිනිෂින් අප් වෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ කොටසකට එන්න පුළුවන්. මේ වගේ කොටසකට ආවට පස්සේ දැන් ඔයාලට පේනවා පැහැදිලිව මේ කොටස යනවා. දැන් ඔයාලට පුළුවන් මෙතන save to library කියන කොටසින් save කරගන්න. දැන් උන්න save වුණා. ඉතින් අපි බලමු මේක කොහොමද ඔයාගේ ෆෝන් එකේ ගැලරියට අපි මේක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. දැන් ඔයා සේව් කරගත්ත එක මේ විදිහට ඔයා ඉස්සෙල්ලාම අපි
මුලින්දලා මම පෙන්නන්නම්. ඇප් එකට ඔහොම ගියා. දැන් සේව් කරගත්තේ කොහොමද ෆෝන් එකට සේව් කරන්නේ කියලා අපි බලන්නේ. ඇප් එකට ගියා. ඇප් එකට ගිහිල්ලා ඉවරලා ඇප් එක සම්පූර්ණ ඕපන් වුණාට පස්සේ ඔයා මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඇප් එක ඕපන් කරලා ඔයා යන්න ඕන කෙලින්ම මෙන්න මෙතන තියෙනවා ලයිබ්‍රරි. ලයිබ්‍රරියට ගියාට පස්සේ ඔයාට පැහැදිලිවම පේන්න තියෙනවා මෙතන කියපු සින්දු සේව් වෙලා තියෙනවා. ඉතින් මෙතන ඩොට් තුනෙන් ඔහොම ඔබලා අපිට ඩවුන්ලෝඩ් කියන එක තෝරගන්න පුළුවන්. ඉතින් මේ ඩවුන්ලෝඩ් කියන එක ඉබ්බුවට පස්සේ ඔයාගේ ෆයිල් එක සේව් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට තව කොහෙට හරි සේව් කරගන්න ඕන නම් මෙතෙන් තව ඔප්ෂන් එකක් දෙනවා. copy to මේ මෙතෙන්ට copy to කියලා එකක් තියෙනවා. එතනදී තමන්ගේ ෆයිල් එකේ වෙන කොහේ හරි සේව් කරගන්න ඕන නම් එතන ඔබලා paste දුන්නාට පස්සේ ඒත් සේව් වෙනවා. ඉතින් අපි ඇත්තටම මේක මේ හරිම quality වැඩක්. ඉතින් මේ විදිහට අපි රෙකෝඩ් කරනවා කියන්නේ ආයේ කියන දෙයක් නෑ. ඉතින් ඔයාගෙම කියලා කවර් සෝන් එකක් කරගන්න ආසාවක් තියෙන කෙනෙක් ස්ටුඩියෝ පස්සේ යන්න ඕනේ නැහැ. තමන්ගේ ෆෝන් එකේ තිබ්බනම් හොඳටම ඇති. ඒ වගේම මේකට ගොඩක් ඉයර්ෆෝන් එක යූස් කරනවා නම් හොඳ ඔරිජිනල් ක්වොලිටි ඉයර්ෆෝන් එකක් යූස් කරන්න. මොකද එතකොට තමයි හොඳ ස්ටුඩියෝ ක්වොලිටි එකක් එන්නේ. ඒ වගේම ස්ටුඩියෝ ක්වොලිටි ගන්න පුළුවන් ෆෝන් එකේ තියෙන මයික් එකෙන්. ඒකෙත් හොඳම ක්වොලිටි එකක් තමයි එන්නේ. ඉතින් මේ ඇප් එකට හරිම ක්වොලිටි ලස්සනයි. හොඳ විදිහට මේක නිර්මාණය වෙනවා. කෙලින්ම මේ තමන් ස්ටුඩියෝ එක සින්දු කිව්වා වගේ ලස්සන විදිහට හදාගත හැකි. ඉතින් නියම ඇප් එකක් තමයි මේ වොලකෝ කියන්නේ. ඒ වගේම දැන් මේකෙන් අපිට පුළුවන් මේකේ තියෙන වෙනම ඇප් එකේම තියෙනවා තමන්ගේ ටැලන්ට් පෙන්වන්න පුළුවන් වෙනම ෆීචර්ස් එකක්. ඒකෙන් අපිට අපි කියපු සින්දු ඕනනම් අප්ලෝඩ් කරලා මිනිසුන්ට අහන්න දෙන්න පුළුවන්. ඉතින් මේ මම හිතන්නේ මේ ගීත කීමට ආස සින්දු කියන්න ආස කට්ටියට මේ ඇප් එක හරිම හොඳ අවස්ථාවක්. ඉතින් මේ ගැන දන්නේ නැති අයට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ලයික් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.